හවුල කැඳත් එපා කියලා කියනවනේ අපිට සමහරක් වෙලාවට. එතකොට දැන් අපි හවුල්කරුවන් තෝරා ගන්නකොට අපි කියනවා අර සාමාන්‍යයෙන් අර බං හැමතිස්සෙම මේකයි කියන්නේ. අර ඉන්ටර්ප්‍රෙනියර්ෂිප් ටු ඔන්ටර්ප්‍රෙනියර්ෂිප්. අපි සාමාන්‍ය රාජකාරියක් කරගෙන යනකොට අපි ෆෝමර් කොලීග්ස් ඉන්නවනේ අපි. අපිත් එක්ක ජීවිත කාලෙම වැඩ කරගෙන ආපු කොට්ටාසය. ඉතින් අන්න ඒගොල්ලොන් අපි 100ට ගන්න ඕනේ. පළවෙනි ජොබ් එකේ සිට අපි යම් තාක් දුරකට වැඩ කරගෙන ආවනම් අපි ඒ කට්ටියව පොඩ්ඩක් අපි මතක් කරගන්නවා. ඉතින් අපි මේ හවුල්කරුවෙක් තෝරා ගන්නකොට ඒ කියන්නේ බිස්නස් පාර්ට්නර් කෙනෙක්. ඒ කියන්නේ ලයිෆ් පාර්ට්නර් හා සමානම වැදගත්කමක් තියෙන එකක් තමයි මේ බිස්නස් පාර්ට්නර් කියන්නේ. ඒත් බිස්නස් පාර්ට්නර් කෙනෙක් තෝරා ගන්නකොට අර හාඬි හත් දෙනාගේ කට්ටිය තෝරා ගත්තොත් වැඩේ අප්සෙට්. එතකොට හොඳ තැනක් තමයි මේ අපි ආයතන වල ඒගොල්ලෝ වැඩ කරගෙන ගියේ විදිය. ඒ කියන්නේ තමන්ගේ නොවන ආයතනයක හොඳට වැඩ කරන්න තමන්ගේ වන ආයතනයක බොහොම හොඳට වැඩ කරයි කියන උපකල්පනයට අපිට එන්න පුළුවන්. එතකොට ඒ පරණ කලීග්ස්ලා අපිට පුළුවන් ලිස්ට් එකක් හදලා අපිට ඒගොල්ලොත් එක්ක ඕනනම් හිමීට කොෆි එකකට යන්න පුළුවන්, ඩිනර් එකකට යන්න පුළුවන්. අපි කියන්න ඕනේ එකපාරටම අපි මේ මම ව්‍යාපාරයක් පටන් ගන්න යනවා. මේ ඒක නිසා මම මේවත් එක්ක කතා කරන්න එනවා කියලා කියන්න ඕනේ නැහැ. අපිට කාලෙකට හම්බුන්නේ නැහැ. ඒක නිසා පොඩ්ඩක් හම්බෙමු කියලා. ඒ එක කොට්ටාසයක් තමයි අපි එහෙම හොඳ කොට්ටාසයක්. ඒ අපි එහෙම තෝරා පාර්ට්නර් කෙනෙක් තෝරා ගන්නකොට කළ යුතු දෙයක්. තව දෙයක් තමයි ඒකම අපිත් එක්ක එක කාලවල වලදී අපිත් එක්ක ඉගෙන ගත්තු අය. ඒ කියන්නේ පාසල් කාලේ සිට. නමුත් දැන් පාසල් කාලේ අපි ඉගෙන ගත්තු කට්ටිය මේනකොට සෑහෙන්න අපි හිතනට වඩා වෙනස් මගවන් වල ඉන්නේ. අපි ඒ දැකපු පුජ්‍යලියෝ නෙමෙයි ඉන්නේ. සමහරක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. සෑහෙන්න වෙනස් වෙලා නේද? සමහරක් වෙලාවට අපි ඒ කාලේ අපේ පන්තිය මතක් කරගත්තොත් ඉතා බුද්ධිමත් කියලා හිතන් හිටපු අය අද සමාජයේ හැසිරෙන විදිය බැලුවම අපිටත් පුදුමයි. ඉතින් ඒ වගේ ඒක නිසා දැන් අපි ඒගොල්ලෝ සමගත් නැවත අපේ මේ රිලේෂන්ෂිප් එක රිෆ්‍රෙෂ් කරගන්න ඕනේ. ඉතින් නැවතත් අපි ඒගොල්ලොන්ව මේ පාර්ට්නර් කෙනෙක් විදියට අපිට සුදුසුයි කියලා හිතට දැනෙනවා නම් ඒගොල්ලොන්වත් අපිට පුළුවන් සලකා බලන්න. ඒ අතරතුර අපිට ඒ ලෙවල්ස් වලින් පසුව යම් කිසි පාඨමාලාවලට අපිත් එක්ක එකට හිටපු කට්ටියත් අපිට කල්පනා කරගන්න පුළුවන්. ඒ ඇරෙන්න අපි හැමතිස්සෙම කියන දෙයක් තමයි අපි දැන් රාජකාරියක යෙදෙනකොට රැකියාවක අපි සමහර ඔය ෆන්ක්ෂන්ස් තියෙන ෆන්ක්ෂන්ස් වලට අපි යන්න ඕනේ. එතකොට ඉන්ඩස්ට්‍රි ෆන්ක්ෂන්ස් ඉන්ඩස්ට්‍රි ඉවෙන්ට්ස් තියෙනවා. අපිට ඒවට ඒ තියෙන ඒ චේම්බර් ඔෆ් කොමර්ස් වෙන පුළුවන්. යම් යම් දේවල් වලට අපි යනවා. ඒ යනකොට අපිට මේ මුණ ගැසෙන සමහර කොට්ටාසයන් ඒකත් අපිට පුළුවන් මතක් කරගන්න. ඒ වගේ සමහර කලට ඔන්ටර්ප්‍රෙනෝරියල් සෙෂන්ස් වලට එන කට්ටිය. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ අදහසත් එක්ක තමයි එන්නේ එතනට. දැන් එයත් එන්නේ පාර්ට්නර් කෙනෙක් හොයන්න, ඔයත් යන්නේ පාර්ට්නර් කෙනෙක් හොයන්න. ඉතින් ඒ වගේ තැනකදීත් පුළුවන් අපිට පාර්ට්නර් කෙනෙක්ව තෝරා ගන්න. එතකොට අනිත් පැත්තෙන් ගත්තම තව අපිට පුළුවන් අපිත් එක්ක රාජකාරී කරගෙන ඉන්න කාලවල වල හිටපු සප්ලයර්ස්ලා, කස්ටමර්ස්ලා කියන කොට්ටාසයත් අපිට හිතන්න පුළුවන්. මගෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි හංසලි නෑදෑයොත් එක්ක හොඳද පාර්ට්නර්ෂිප් කියලා. මම නම් කියන්නේ ඒක නම් එපා. ඒ ඇරෙන්න මං කියපු ඔය ෆෝමර් කොලීග්ස් එතකොට අපිත් එක්ක අධ්‍යාපනය ලැබපු කොට්ටාසයන් සහ අපි ඉගෙන ගන්න මේ අපි රාජකාරී කරනකොට ඒ හිටපු සප්ලයර්ස්ලා යම් යම් දේවල් සපයපු අය, යම් යම් දේවල් මිලදී ගත්තු අය, ඒ වගේම අපි සමහර ඉවෙන්ට්ස් වලදී සමහර ෆන්ක්ෂන්ස් වලදී එහෙම නැත්නම් සමහර වැඩමුළු වලදී අපිට හම්බෙච්ච කොට්ටාසයන්ගෙන් අපිට පුළුවන් ලිස්ට් එකක් හදාගෙන ඊට පස්සේ අපිට පුළුවන් ඒගොල්ලෝගේ දැන් තියෙන අද තියෙන තත්ත්වය හැමතිස්සෙම වෙනස් වෙන්න පුළුවන්. එදා හොඳට ඉෆෙක්ටිව් එම්ප්ලොයි කෙනෙක් විදිහට හිටපු කෙනෙක් වෙන්න පුළුවන් කලීග් වගේ. අද හැබැයි එහෙම නෑ. ඒක නිසා අපි අද තත්ත්වය බලන්නම ඕනේ. මේ මොමන්ට් එක, මේ අවස්ථාව. ඒකට තමයි මම අර කිව්වේ අපි එළියට ගිහිල්ලා එයාගේ දැන් තියෙන ලෙවල් එක අපි බලාගෙන ඒ කණ්ඩායම් වලින් කෙනෙක් තෝරා ගැනීම තමයි කළ යුත්තේ. එහෙම් පිටින්ම දන්නේ නැති කෙනෙක් එක්ක අපි පාර්ට්නර්ෂිප් එකක් ආරම්භ කරන්න යනවට වඩා. ඔව් එතකොට දැන් අපි අර දැන් ෆෝමර් කොලීග්ස් නම් අපි දන්නවනේ අපි ඒ කාලේ කොහොමද දැන් කොහොමද අපිට දැන් එයාගේ උන පුළුවන් ගිහිල්ලා LinkedIn එකේ එහෙම බලන්න. ඊට පස්සේ එයා කොයි තැන්වල එක තැනක හිටපු කෙනෙක්ද, යම් කිසි ස්ටැබිලිටි එකක් තියනවාද එක තැනක ඉන්න. එතකොට ඒක මෙයා කොච්චර යාගේ අපි කියන කොන්ටැක්ට් ස්පියර් කියලා. එයා කොච්චර ප්‍රමාණයක් මිනිසුත් එක්ක කෝපරේට් වර්ල්ඩ් එකේ සම්බන්ධ වෙලාද කියලා මේ සෝෂල් නෙට්වර්ක්ස් වලින් අපිට හොයාගෙන දැනගන්න පුළුවන්. මොකද අපිට ව්‍යාපාරයකට පාර්ට්නර් කෙනෙක් ගන්නකොට බලන්න ඕනේ ගොඩාක් දේවල් තියෙන. එකක් තමයි මේ පුජ්‍යලයාගේ දැන් තියෙන ක්‍රෙඩිබිලිටි එක මාකට් එකේ.
එයාට දැන් එයාගේ පිළිගැනීම එයාට තියෙන පිළිගැනීම මාකට් එකේ අපි බලන්න ඕනේ. මොකද ව්‍යාපාරයකට පාර්ට්නර් කෙනෙක් ගන්න එකෙන් ඒ පාර්ට්නර් නිකන් ඇතුළට ආවත් ඇති සමහර පාර්ට්නර්ස්ලා. ව්‍යාපාරයේ බලන් ඉති දියුණු වෙනවා. රයිට් එයා ස්ටාර් පර්සන්. ඒ කියන්නේ එයාට යම්කිසි ක්‍රෙඩිබිලිටි එකක් පිළිගැනීමක් තියෙනවා, රෙස්පෙක්ට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් ওই සෝෂල් මීඩියා හරහා කොහොමද එයාගේ සෝෂල් මීඩියා බිහේවියර් රයිට් සාමාන්‍යයෙන් එයාගේ කමෙන්ට්ස් කොහොමද ඒ වගේනොත් ඉතින් ඇත්තටම ඒවා බලනවා ගොඩාක් මිනිස්සු අපි මේ දාන කරන ඒවා බලනවා. ඉතින් ඒකත් එක්තරා එක ක්‍රමයක් තමයි අපිට මේ පුජ්‍යලයන්ගේ ලෙවල් එක බලා ගන්න. ප්ලස් අපිට තව පුළුවන් ඒගොල්ලෝ මොන වගේ කෝපරේට් වර්ල්ඩ් එකේ තනතුරු දැන් දරනවා. එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු ආරම්භ කරනවා නම් ව්‍යාපාරයේ දැන් තියෙන තත්ත්වය. ඒ අනුව අපිට පුළුවන් ඒගොල්ලෝගේ තියෙන ස්කිල් සෙට් එක, ටැලන්ට්ස් අපිට පුළුවන් ඒවා පොඩ්ඩක් ස්ටඩි කරලා බලලා මේකට අවශ්‍ය දැන් වාට ෆයිනෑන්ස් පැත්තේ කෙනෙක් නම් ඔන්න ෆයිනෑන්ස් එකෙන් 5-6 දෙනෙක් වා ලිස්ට් ඩවුන් කරනවා. මාකටිං පැත්තෙන් කියන්නේ අලෙවිකරණයෙන් නම් 5-6 දෙනෙක් ලිස්ට් ඩවුන් කරනවා. HR පැත්තෙන් නම් එහෙම ලිස්ට් ඩවුන් කරනවා. ඉතින් මේ පාර්ට්නර්ස්ලා ගන්නත් ඕනේ මොකක් හරි එක අංශයක එක්ස්පර්ටීස් තියෙනවා. එතකොට එක්ස්පර්ටීස් අපිට ව්‍යාපාරයකට සාමාන්‍යයෙන් ඕන වෙනවා HR, මාකටිං, ෆයිනෑන්ස්, එතකොට ටෙක්නිකල් නොලේජ් එකක් කරන්න යන ඒරියා එකේ. එතකොට ටෙක්නිකලි සැවිනස් තියෙන කෙනෙක්. ඉතින් මේ ඔක්කොම බලලා ඒ හැම කෙනාම හොයාගන්න බැරි වෙයි. රයිට්. නමුත් අපි පුළුවන් තරම් බලන්න ඕනේ අර 1+1 3 and 5 කියන concept එකත් එක්ක ගිහිල්ලා පාර්ට්නර් කෙනෙක් ගැනීමෙන් අපිට පුළුවන් ගමන වේගවත් කරන්න. හැබැයි හරි පාර්ට්නර් කෙනෙක් වෙන්න ඕනේ නැත්නම් වේගය කෙසේ වෙතත් අපිට යන වේගිවත් යන්න බැරුව තවත් ධනහානියක් කරගන්න තත්ත්වයක් තමයි උදා වෙන්නේ. තව තැනක් තමයි අපි වරදින තැනක් ව්‍යාපාරික කටයුතු වලට යනකොට දැන් අපි හොයාගත්ත ගමන් දැන් කතා කරා දැන් අපි රෙජිස්ටර් කරමු බිස්නස් එක. එහෙම නැත්නම් දැන් මම රෙජිස්ටර් කරලා තියෙන බිස්නස් එක මම ටක් ගාලා ආව දැන් ෂෙයා හෝල්ඩර් කරනවා ඩිරෙක්ටර් කරනවා කියලා හදිස්සි වෙනවා නෑ. එහෙම නරකයි. අපි MOU එකක් මියුචුවලි ඇග්‍රි වෙන MOU එකක් මෙයා කළා ට්‍රයල් පීරියඩ් එකක් දෙන්න ඇග්‍රි වෙන්න ඕනේ. මොකද දැන් අපි එහෙම ට්‍රයල් පීරියඩ් එකක් ඇග්‍රි වෙනවා නම් ඒ වගේ අදහසකට අරයා ඔය මොනව නැතත් රෙස්පෙක්ට් කරන්න එපා අපේ පාර්ට්නර් අපිට. ඒ රෙස්පෙක්ට් කරන්න ඕනේ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනෝනේ. අපිට ඒ අන්ඩර්ස්ටෑන්ඩින් එක නැත්තම් එහෙම නැත්තම් ඒ රෙස්පෙක්ට් කිරීම ඒ කියන්නේ ගරු කිරීම නැත්තම් කිසිම රිලේෂන්ෂිප් එකක් ලෝකෙ කිසිම සම්බන්ධයක් වැඩි දුර යන්නේ නැහැ. රෙස්පෙක්ට් එක තමයි නම්බර් 1. ගරු කිරීම. එතකොට ගරු කිරීමෙන් දැන ගැනීම ඇති වෙනවා. දැනගන්න උත්සාහ ගන්න. ඒ කියන්නේ අඩුම ගන්න අපි හිතන මෙහෙම හින්දා වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැත්තේ කියලා අපි සාමාන්‍යයෙන් අර ලෙට් ගෝ කරනවා කියන්නේ. අපි ලෙට් ගෝ කරනවා. ඉතින් ඒක පාර්ට්නර්ෂිප් එක බිස්නස් පාර්ට්නර්ෂිප් එකකට හරි අවශ්‍යයි. ඒතර අර පාර්ට්නර් කලබල වෙන්න අරක එහෙම බෑ. වාට මා විශ්වාසයක් නැද්ද කියලා එහෙම අහන්න බෑ. එහෙම අහන කෙනෙක් නම් එතනින්ම එයා ඩිස්ක්වොලිෆයි වෙනවා. ඒ කියන්නේ විශ්වාසය කියන එක දිනා ගන්න ඕන එකක් නේ. දැන් අපි මිතුරෙක් විදියට ඉන්න කාලේ හොඳයි. කලීග් කෙනෙක් විදියට ඉන්න කාලේ එකට රස්සාව කරනකොට හොඳයි. ස්ටඩි කරනකොට ගෲප් ස්ටඩීස් වලට හොඳට දායක වුණා හොඳට කරා. නමුත් අපි බිස්නස් එකකට ඇවිල්ලා දායක වෙලා පාර්ට්නර් කෙනෙක් විදියට කොහොමද වැඩ කරන්නේ කියන එකට අපි හැම දෙයකටම ජීවිතේ ප්‍රොබේෂන් එකක් කියලා තියෙනවා. මම හිතන්නේ ලයිෆ් පාර්ට්නර් වෙනකොටත් අපි කියනවා මාස 5ක් 6ක් පොඩ්ඩක් ආශ්‍රය කරලා බලමු කියලා. ඉතින් ඒ වගේ තමයි බිස්නස් පාර්ට්නර්ෂිප් එක. ඉතින් අපිට ඒක පුළුවන් ලීගලිත් අපිට කරන්න. අවශ්‍ය ප්‍රමාණයටම ඒ ෆන්ඩ්ස් දාන්න ඕනේ නැහැ. නමුත් අපි එකට වැඩ කරලා මාස 6ක් අපේ කොමන් ඔබ්ජෙක්ටිව්ස් වලට ඇග්‍රි වෙන්න පුළුවන් මානසිකත්වයක් තියෙන හොඳ මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩ් එක. අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන more than anything else හැමදේටම වඩා අවශ්‍ය එකින් එකාට ගරු කරන රෙස්පෙක්ට් කරන පාර්ට්නර් කෙනෙක් එක පොඩි ට්‍රයල් පීරියඩ් එකක් ගිහිල්ලා තමයි තමන් ව්‍යාපාරයට අවතීර්ණ වෙන්න ඕනේ. ඒ කට්ටිය සම්බන්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් MOU කියන්නේ අර මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන ඇග්‍රීමන්ට් එකක්. ඒ කියන්නේ දැන් ඒකේ සමහරක් වෙලාවට සමහර කෑලි එකතු වෙනවා NDA කියන එකේ කෑලිත් එකතු වෙනවා. ඒ කියන්නේ non disclosure agreement. non disclosure කියන්නේ disclose කරන්න බෑ. ඒ කියන්නේ අනිත් අයට කියන්න බෑ. දැන් අපි මෙහෙම ට්‍රයල් එකක් දෙන්නේ මොකක්ද කරන්න කියලා නම් කිව්ව එක්සයිට්මන්ට් එකක් වෙන්න බෑ අර පළවෙනි ජොබ් එකේ වගේ. දැන් මට හම්බෙන පළවෙනි ව්‍යාපාරික අවස්ථාව. දැන් මේක හැම තැනම ගිහිල්ලා කියන්න අවශ්‍ය නැහැ. එතකොට කිය යුතු දේවලුත් තියෙනවා. රයිට්. එතකොට අපි පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් එකට එනවා. අපි මේ යම් කිසි මුදල් ප්‍රමාණයක් දෙපැත්තෙන්ම අපි යොමු කරලා ට්‍රයල් එකක් අනුව තමයි මේක කරන්නේ.
සමහරක් වෙලාවට අපි ආයතන ලියාපදිංචි කරනකොට ඔය තියෙනවා පාර්ට්නර්ෂිප් කියලා ලියාපදිංචි කරන්න පුළුවන්. එහෙම නැත්නම් MOU එකකින් අපි ඒ පාර්ට්නර් දැනට ගන්නවා. එතකොට ලෝයර් කෙනෙක් ඉන්නවා. එතකොට අපි නීතියානුකූලව යාව මේ අපි යාගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවනේ. දැන් අපි හැම පාර්ට්නර් කෙනෙක්ම බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. සල්ලි ප්‍රමාණක්ම නෙමෙයි. දැන් සමහර කෙනෙක් සල්ලි දානවා. සමහර කෙනෙක් දානවා එක්ස්පර්ටීස්, know how. ඒ කියන්නේ යාගේ ටෙක්නිකල් ඇබිලිටි එක. එයා දාන්නේ. එතකොට එයා සමහරකට මුදල් මේ වශයෙන් දාන්නේ නැහැ. එක්ක දාන්නේ අනිතරට අඩු ප්‍රමාණය. ඉතින් දැන් මේ MOU එකක් ගහගන්න මේක හරියට black and white තියෙනවා. යාළුකම එක විනිවිදභාවය. යාළුකම එක මේ වගේ දෙයක් කරනකොට තියෙන්න ඕනේ නීතියානුකූල පැත්ත තව දෙයක්. ඉතින් ඒ ඔබ්ජෙක්ටිව්ස් මීට් කරන්නේ නැත්තම් අපි මියුචුවල් MOU එකේ හැටියට අපිට පුළුවන් ඒක ඊ මාස 6කින් පස්සේ ඉදිරියට ගමන් කරන්නේ නැහැ. අපි ඒකට ඇග්‍රි වෙනවා. අපි ඒකට එකග වෙනවා. එතකොට අපිට තරහ වෙන්න හේතුවකුත් නැහැ. කියන්නේ අර අපි දැන් ව්‍යාපාරයක් කරන්න පෙර රැකියාවක් කරගෙන හිටියනම් අපිට මුලින්ම නැති වෙන්නේ අර අපි ඩෙඩ්ලයින්ස් වලට ගියත් නැතත් අපිට අර හම්බෙච්ච වැඩ කටයුතු වල අපි 20 වෙනිදා දෙනවා කියලා 30 වෙනිදා දුන්න වැඩේට වුණත් අපිට මාසාන්තිමට වැටුපක් හම්බුණා. අන්න ඕක මුලින්ම අපිට නැති වෙනවනේ. අපිට මුලින්ම නැති වෙන්නේ ඕක. තමයි ඒක ලොකු අභියෝගයක් අපිට. ඇයි ඒක අභියෝගයක් වෙන්නේ? දැන් අපි මාසයකට කරනවා කියමුකෝ අපි දල වශයෙන් වැඩ 20ක් අපිට කරන්න වෙලා තියෙනවා කියමුකෝ මැදක් හරියෙත් එනවා. අපි නිකන් එක්සාම්පල් එකකට ගමු හයිපොතටිකල් එක්සාම්පල් එකක් විතර වැඩ 20ක් එනවා. ඒ 20 ඒ මාසේ ඉවර කරත් නැතත් ගොඩාක් ආයතනවල වැටුප හම්බ වෙනවා මාසෙ අන්තිමට. ඔව් ව්‍යාපාරවල එහෙම නෙමෙයි. තමන්ගේනේ ව්‍යාපාරේ. තමන් කරන ප්‍රමාණයට තමයි තමන්ට මේක තමන්ට රිටර්න් එක හම්බෙන්නේ. ඉතින් ඒ වුණා තමන්ුත් එතන දැනගන්න ඕනේ රිටර්න් එක ප්ලෑන් කරපු විදිහට හම්බුනේ නැති වුණොත් මේ ප්‍රමාණය ගන්නවා හම්බුනොත් මේ ප්‍රමාණය ගන්නවා. ඒක අර පාර්ට්නර්ස්ලා ඉන්නවනේ ඒගොල්ලොත් එක්ක කතා බහ කරගන්න ඕනේ. ඉතින් පළවෙනියට අපි මුහුණ දෙන දේ තමයි අර කම්ෆර්ට් zone එක කියලා කියනවා. අපි සමහර කරට පුරුදු වෙලා ආපු ඒ ගතිය නැති වෙනවා. රයිට්? අපිට දැන් ඕන විදිහට නිවාඩු දාන්න හිතෙන්නේ නැහැ. රයිට්? ඒක තමයි ඇත්ත තත්ත්වය. එතකොට ඒක එක අභියෝගයක්. ඊළඟ අභියෝගය තමයි දැන් අපිට මේක හරියට ඇඟට දැනෙනවා. ඒක අපේ ඉතින් මනුස්ස ගතියක්. දැන් අපි ආයතනයක වැඩ කරනකොට අපිට දැනෙනවා අඩුයි මේක මේ ආයතනයේ මුදල්. නමුත් අපේ මුදල් අපි එකතු කරපු දාලා මේක කරනකොට අපිට මේක ටිකක් මානසික පීඩනය වැඩි. ඒක ලොකු අභියෝගයක්. ඒ කියන්නේ දැන් අපි මේ ව්‍යාපාරය කරනකොට ඒ ව්‍යාපාරයට එකතු කරගෙන ඉන්න අනිත් සමාජිකයෝ ඉන්නවා නම් ඒ කියන්නේ අපි හිතමු එම්ප්ලොයිස්ලා. ඒගොල්ලෝ වැඩේ කරන්නේ නැත්නම් මං හිතන්නේ හංසලි දැකලා ඇති සමහර ව්‍යාපාරිකයෝ හරියට කෑ ගහනවා. හරියට බයිනෝ සේවකයන්ට. right? මොකද අර ඒ මානසික ආතතිය ප්‍රෙෂර් එකේ වැඩි. ඔව් මොකද තමන්ට මනස යන වේගෙට අර මිනිස්සුන්ගේ වැඩ වෙන්නේ. එතකොට හරියට මේ මානසික ආතතියන් බිඳ වැටීම් තියෙන. ඒක ලොකු අභියෝගයක්. ඉතින් ඕකත් අරගෙන තමයි අපි ඊළඟට ගෙදර යන්නේ. එතකොට අපි මේ ගෙදර කිව්වම එතනින් දෙන අභියෝගය තමයි අර ගෙදර ඉන්න හස්බන්ඩ් හරි වයිෆ් හරි. දැන් වයිෆ් නම් මේ ව්‍යාපාරේ පටන් අරගෙන තියෙන්නේ. දැන් ළමයි ඉන්නවනම් ළමයින්ට තියෙන ඒ ටෙන්ෂන් එක මදි කියන එකෙන් පොඩි ඔයා ඕක දැන් දිගටම කරගෙන යන්නද බලාපොරොත්තුව දැන් කියලා ඔය වගේ ඒවා අභියෝග මානසිකව මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න. එතකොට ස්වාමියාගේ පැත්තෙන් ගත්තොත් දැන් ඔයා ව්‍යාපාරයක් කරනවානේ අර මේ දැන් පුළුවන් ද ගිහිල්ලා බබාව අරන් ඉන්න. මොකද දැන් සමහර කෙනෙක් හිතනවා ව්‍යාපාරයක් කරනකොට ඕන වෙලාවක නිදහස තියෙනවා. දැන් මමනේ බොස්. ඉතින් ඔයානේ බොස්. ඔයාට යන්න පුළුවන් කියලා. ඉතින් ඒකත් ලොකු ප්‍රශ්නයක් තමයි අපේ මේ කල්චර් එකේ තියෙන. මෙහි විතරක් නෙවෙයි මම හිතන ගොඩක් රටවල් වල මට ඒක ව්‍යාපාරිකයොත් එක්ක කතා කරනකොට දැනගන්න හම්බෙලා තියෙන දෙයක් තමයි ඒ ගෙදර වටපිටාව සමහරක් වෙලාවට හිතනවා හරි ඔයානේ බොස් ඔයාට ඕනේ ළඟ නිවාඩු ගන්න පුළුවන් ඔයාට ඕනේ ළඟ ට්‍රිප් ගන්න පුළුවන් ඔයාට ඕන මුදලක් ගෙදරට අරන් එන්න පුළුවන් මේ ව්‍යාපාරෙන් කියන ඒ අභියෝගය කොහොමද ජයගන්නේ? එහෙම නෙමෙයි කියලා තමන්ගේ ගෙදර පරිසරයේ ඉන්න අයට කියලා දෙන එක ලේසි නැහැ. මොකද ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ එකපාරට මේක. අනික ඒගොල්ලන්ට ගිණුම් කරණය ගැන ඒවා කියලා දෙන්න බජට් එකකට අපි ස්ටික් වෙලා මේක කරගෙන යෑමේ තියෙන වැදගත්කම එකපාරට ගෙවල් වල ඉන්න අයට කියලා දෙන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ වගේ අභියෝග තමයි මම මුලින්ම දකින්නේ. ඒතකොට ඒට අමතරව තව අභියෝග අපිට තියෙනවා සේවකයෝ සොයා ගැනීමේ අභියෝග. right? දැන් අපිට පාර්ට්නර්ස් සොයා ගැනීමත් උවමනා වුණා. ඊට පස්සේ දැන් ගෙදර පරිසරය සහ අපිට මේ වෙනස් වෙන පරිසරයට මුහුණ දෙන එක අභියෝගයක් කියන එක අපිට තේරෙනවා. ඒ එක්කම අපිට තව දෙයක් තමයි මේ ව්‍යාපාර කටයුත්තක් කරගෙන යනකොට ඒ අවශ්‍ය සේවකයෝ. මොකද සේවකයෙක් ඉන්නේ සේවකයාගේ ඒ සේවක මනසත් එක්කලා. එම්ප්ලොයි මයින්ඩ්සෙට්. එයා ඉන්නේ entrepreneurial mindset එකත් එක්ක. ඒතර එයා එන්නේ
මට හම්බෙන්නේ මොකද්ද අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් මානසිකත්වයකින් තමයි එන්නේ. ඉතින් ඒ මානසිකත්වයෙන් එනකොට ඒන කෙනාට සමහරක් වෙලාවට අපි ඒ අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ වැඩ ටික මෙහෙම කරන්න කියලා කිව්වම ඒක එයාට බරක් විදියට තේරෙනවා. මොකද එයා බලන්නේ මේ වැඩ මම වැඩ හැමතිස්සෙම එම්ප්ලොයි බලන්නේ මම වැඩ කරනවා වැඩි. එම්ප්ලොයර් බලන්නේ මෙයාට ගෙවන ගානට මෙයා වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔතන ગેප් එක වැඩි වුණොත් ප්‍රශ්න වැඩි. ඒක ગેප් එක අඩු කරගන්න එක අභියෝගයක්. සහ ඒකට ගැළපෙන සේවකයෝ තෝරා ගැනීම දැන් කොහොමත් මම හිතන්නේ අපේ වගේ රටකට ලංකාවට තියෙන ලොකුම අභියෝගයක් තමයි සේවකයෝ සොයාගන්න එක. ඉතින් සේවකයෝ අපි ගත්තම ඒ අපි කියන ඒ වර්කින් කාඩ් එක. දැන් ඇත්තම කියනවා නම් පොඩ්ඩක් හැමතිස්සෙම ඉන්නේ එක කකුලක් මෙහෙ තව කකුලක් වෙන රට. එතකොට ඒ වගේ මානසිකත්වයක් තිබුණම සමහරකට ජොබ් එකක් හොයාගන්න නැතුව ගෙදරට වෙලා ඉන්නේ. ඒ රට යන ගමන හරියනක. එතකොට අපිට මේ මිනිස්සු හොයාගන්න තියෙන මේක අඩුයි. ඉන්න අයත් යන්න බලාගෙන ඉන්නේ. එතකොට ටිකක් අර යන්න බලන් ඉන්නකොට වැඩ කරන මයින්ඩ්සෙට් එක තියෙනවනේ. ඒක ඇත්තට ඵලදායීතාවයක් තියෙන මයින්ඩ්සෙට් එකක් නෙමෙයි. ඉතින් මේ සියලු ප්‍රශ්න එකතු වෙලා එන්නේ මේ බිස්නස් ඕනට අර බැංකුවල වැඩයි, බැංකුවල ඕඩි, ගෙදර ප්‍රශ්නයි, එම්ප්ලොයි ප්‍රශ්නයි ඔක්කොමත් එකට එනකොට ඉතින් ලොකු අභියෝගයක් ඒ ටික මුහුණ දෙන්න වෙන එක. අර ජොබ් එකක් කරනවා වගේ සුන්දර නැහැ. ඔව් ඇත්තටම අපිට දැන් එන ගැටලු තියෙනවානේ. ওই ගැටලු එනකොට විසඳුම් හොයන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ ගැටලුව ගැන ලොකු අවබෝධයක් අපි ඇති කරගන්න ඕනේ. රයිට් මේ ගැටලු එන්නේ ප්‍රධාන ලෙස ගොඩාක් වෙලාවට හරි මාර්ගයේ ගමන් කරන්නේ නැති නිසා. මොකද ව්‍යාපාරයක් කරනකොට දැන් මම උපදේශකවරයෙක් විදියට යන ව්‍යාපාර වලට මම කියන්නේ ගොඩක් අයට තමන්ගේ ව්‍යාපාරයට පමණක් නෙමෙයි තමන්ගේ පෞද්ගලික ජීවිතයට පවා personal life or career life අපිට objectives තියෙනවා. career goals තියෙනවා. එක personal goals. අපි දන්නවා මේවා මොනවද කියලා ගොඩක් වෙලාවට. අපි හැබැයි දන්නේ නැහැ මේවා ළඟා කරගන්න අවශ්‍ය මොනවද skills, expertise සහ other resources. අනිත් අවශ්‍ය සම්පත් මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒතකොට කිසිම කෙනෙකුට බෑ මෙතනට යන්න ඉන්න තැන දන්නේ නැතු. හරි දැන් මේක අපේ විෂන් එක. දැන් ඉන්න තැන හොයාගන්න එක තමයි අපි කියන්නේ ඔඩිට් එකක් වගේ කරන්න ඕනේ. දැන් අපිට කවුරු හරි අපේ ගෙදරට එනවා පැයකින් එන්න පුළුවන් පැය 3ක් ගිහිල්ලා. අපි කෝල් කරලා අහනවා ඔයා මොකද තාම නැත්තේ? අනේ මම හිතන්නේ මේ මට පාර වැරදුනක් දන්නේ මට උදව් කරන්න එන්න. ඒතර උදව් කරන්න එන්න කියලා කිව්වම මුලින්ම අපි මොකද්ද අහන්නේ? ඔයා කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඉන්න තැන දන්නේ නැතුව මෙතනට ගෙනියන්න බෑ. ඉතින් අපිට ගොඩාක් වැරදිලා තින්නේ personal and career life එකේ even businesses වල ඉන්න තැන හොයාගන්න බෑ. යන්න තැන ඕන තැන අපි බොහොම හීනමවනවා අපි. හැබැයි ඉන්න තැන හොයාගන්න නැතුව අපිට යන්න තැනක් හිතා ගන්නවත් බෑ. එතකොට යන්න ඕන තැන දැන් දන්නවා ඉන්න ඕන තැන හොයාගත්තොත් ඒක අපි ඔඩිට් එක මේක විෂන් එක මේ යන එක තමයි ස්ට්‍රැටජි එක. මේ යන්න අපිට අවශ්‍යයි අන්න අපි තව හවුල්කරයෝ අපි ලබා ගන්න. ඒ හවුල්කරයෝන්ගේ දැනුම අනුව පාර්ට්නර්ස්ලාගේ දැනුම. එහෙම නැත්නම් කන්සල්ටන්ට්ස්. ඉතින් මේ දැනුම අනුව මේක යන්න ඕනේ. මේක ඒ ස්ට්‍රැටජි එක අපි මේ හොඳට අපි ස්ට්‍රැටජයිස් කළේ ප්ලෑන් එක. අපි හිතන කෝපරේට් ප්ලෑන් එකක් ආයතනයේ සයිස් එකේ හැටියට අපි මේ ප්ලෑන් එක අපි කියන රෝඩ් මැප් එක. ඒක හරියට අපි අයිඩෙන්ටිෆයි කරගත්තොත් අපිට ඒ ස්ට්‍රැටජි එකේ ගමන් කරන්න පුළුවන්. ඉතින් ස්ට්‍රැටජි එකට යන්න ඉස්සෙල්ලා ඔඩිට් එක තියෙනවා. ඉතින් ඕක තමයි ඔය ගැටලු निराකරණය කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඉන්න තැන හොයාගන්න එක. ඊට පස්සේ යන විදිය තමයි අපේ ස්ට්‍රැටජි එක. මොකද අපි යන තැන හැමතිස්සෙම උපදේශකවරුන් හොයාගන්නකොට කළ යුතු ප්‍රධානම දේ තමයි ප්‍රැක්ටිකල් ඒ කියන්නේ ප්‍රායෝගික මට්ටමේ යමක් සමාජයට දායාද කරලා දීලා තියෙන සමාජයේ යමක් කරපු උපදේශකවරයෙක් වෙන්න ඕන. නැත්තම් අර walk the talk කියන තැන නෑ. talk the talk. ඒ කියන්නේ අපි කියනවා මෙහෙම කරන්න. මෙහෙම කරන්න. කරලා නෑ හැබැයි. එයා කිසිම ව්‍යාපාරයක් දියුණු කරලා නැහැ. එයා කිසිම වෙළඳ සන්නාමයක් එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරලා නැහැ. මාකට් එකේ මොකක්වත් කරලා නැති කෙනෙක් උපදේශකවරයෙක් විදියට ගත්තොත් ඉතින් අපිට ගොඩාක් ඉතින් ওই පොතපතවල තියෙන කරුණු අහගෙන ඉන්න පුළුවන්. ඊට වඩා අපිට අර පාර්ට්නර් කෙනෙක් හොයනකොට අපි අර හෝම්වර්ක් එකක් කරා වගේ උපදේශකවරයෙක් හොයනකොට බලන්න ඕනේ එයා කෝපරේට් වර්ල්ඩ් එකේ බිස්නස් වර්ල්ඩ් එකේ මොනවද කරලා තියෙන්නේ. මොන වගේ මේ උපදේශද යා මොන වගේ උපදේශකවරයෙක් විදිහට වැඩ කරලා තියෙන්නේ කියලා හොයාගත්තා නම් ඒ තමන්ගේ පළාතේ මොකද දැන් වෙන පළාත්වල මම හිතන්නේ ලංකාවටම මොනර ටීවී එක පේනවා. ඉතින්
කොළඹින් උපදේශකවරු හොයාගන්න එක ටිකක් අමාරුයි. එතකොට ඒ පළාතෙන් හොයාගන්න ඩිස්ට්‍රික්ට් මට්ටමින් හරි ඩිස්ට්‍රික්ට් මට්ටමින් හරි හොයාගන්න යම් කිසි විදියකට කරලා යම් කිසි දෙයක් ඔප්පු කරපු පුජ්‍යලයෝ තමයි අපි උපදේශකවරයෝ විදියට ගන්නවනේ. මොකද දැන්ට ගොඩාක් ඉන්නවා බිහි වෙලා ලංකාවේ උපදේශකවරු උපදේශය විතරමයි දීගෙන ගිහිල්ලා තියෙන්නේ. උපදේශ දෙන එකම පමණයි කියන්නේ. මොකද අපි හරි ආසයි උපදේශ දෙන්න. නමුත් අපි ඒක පිළිපැදලා ක්‍රියාත්මක කරලා රිසල්ට් එකක් අරගෙන ප්‍රතිඵලයක් අරගෙන කියනවනම් මම හිතන්නේ ඒක ටික ලස්සනයි. එතකොට ඒ වගේ කෙනෙක් තමයි අපි ව්‍යාපාරවලට උපදේශකවරයන් විදියට ගන්න ඕනේ.